ඔයාලා මේක දැක්කම හිතෙන්නේ කැලයක් කියලා නේද? හැබැයි මේක කැලයක් නෙවෙයි. එකම ගසක්. වර්ග මීටර් 8500කට වැඩි භූමියක් ආවරණය කරන මීටර් 20ක් උසට යන ලෝකයේ විශේෂම බන්යන් ගසක් ගැන අද අපි කතා කරන්න යන්නේ. මේ අතිවිශාල ගස තියෙන්නේ ඉන්දියාවේ කල්කටා නගරේ. ඒක තියෙන්නේ ආචාර්ය ජගන්දීශ් චන්ද්‍ර බෝස් ඉන්දියන් බොටනිකල් ගාඩන් කියන ප්‍රසිද්ධ උද්‍යානයේ. මෙම ගස හඳුන්වන්නේ ග්‍රේට් බන්යන් කියලා. දහස් ගණන් සංචාරකයන් මේ ගස බලන්න විශේෂයෙන්ම එනවා. එකම ගසක් වෙලත් මේක කැලයක් වගේ පේන්නේ කොහොමද? බන්යන් ගස්වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ඒරියල් රූට්ස් කියන මූල. ගසේ ශාඛා වලින් පහළට මූල වැටෙනවා. ඒවා බිමට ගිහින් තවත් කඳ වගේ වෙනවා. එහෙම වෙලා ගස වටේට තවත් කඳ හැදෙනවා. ඒ නිසා බලනකොට ගස් ගොඩක් එකට ඉන්නවා වගේ පේනවා. හැබැයි විද්‍යාත්මකව බලද්දි මේක එකම ජීවී ගසක්. මෙම ගස වර්ග මීටර් 8500කට වැඩි ප්‍රදේශයක් ආවරණය කරනවා. උස මීටර් 20ක් වටා තියෙනවා. කඳ වගේ පේන ක්‍රොප් රූට්ස් සිය ගණන්. ඒවා නිසා මේ ගස වටේට රවුම් පාරක් දාලා තියෙනවා. මිනිසුන්ට ගස වටේටම ඇවිදින්න පුළුවන්. බන්යන් ගස් කුඩා අත්තික්ක වගේ පළතුරු දෙනවා. එක හාවස්ට් එකකට දහස් ගණන් පළතුරු ලැබෙනවා කියලා සඳහන් වෙනවා. ඒවා කුරුල්ලන්ට සත්තුන්ට වැදගත් ආහාරයක්. මෙම ගස වසර 250කට වඩා පැරණි බව විශ්වාස කරනවා. කාලයක් ගියත් සුලිකුණාටු, වැසි, පරිසර වෙනස් වීම මත මේ ගස තවමත් ජීවමානයි. මුල් ප්‍රධාන කඳට අකුණු වැදුණු නිසා ඒ කපල ඉවත් කරලා තිබුණත් අනිත් ඒරියල් රූට්ස් නිසා ගස තවමත් ජීවත් වෙනවා. මේක ස්වභාව ධර්මයේ ලස්සන උදාහරණයක්. ඉන්දියාවේ බන්යන් ගස සංකේතාත්මක වශයෙන් ශක්තිය, දිගු ජීවිතය සහ ස්ථායීත්වය නිරූපණය කරනවා. ගම්මානවල බන්යන් ගසක් යට රැස්වීම, සාකච්ඡා, ආගමික කටයුතු වුණා. ඒ නිසා මේ ගස විද්‍යාත්මකව නෙවෙයි සංස්කෘතිකව වෙනුත් වැදගත්. අපි බොහෝ වෙලාවට හිතන්නේ ලොකු දේවල් කියන්නේ වනාන්තර, ගොඩක් ගස්, ලොකු ප්‍රදේශ කියලා. හැබැයි මෙතනින් අපිට තේරෙන්නේ එකම ගසක් පවා වනාන්තරයක් වගේ බලපෑමක් කරන්න පුළුවන් කියලා. නේචර් එකේ පුදුම වුණු මේ වගේ දේවල් ගැන තවත් දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක්. ගිහින් එන්නම්.